ඔයත් අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න යන කෙනෙක්ද? එහෙමත් නැත්නම් මේ වෙනකොටත් බිස්නස් එකක් පටන් අරන් කරගෙන යන කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට අනිවාර්යෙන් ඉවර වෙනකම් බලන්න. අද අපි කතා කරනවා බිස්නස් කරන අය කරන පුංචි වැරදි තුනක් ගැන. මේ වැරදි තුන හදාගත්තොත් ඔයාගේ බිස්නස් එක ඉදිරියට කරගෙන යන්න ඔයාට ගොඩක් රුකුලක් මේක වෙයි. පළවෙනි වැරද්ද ඕනට වඩා ආරම්භක වේදම් කරන එක. ඕනට වඩා ආරම්භක වේදම් කරනවා කියන්නේ අපි හිතමු ඔයා ඇත්තටම පටන් ගන්න පොඩි ව්‍යාපාරයක්. ඒ වුණාට ඔයා ලොකු ස්ටොක් එකක් ගන්නවා, ලොකු ෂෝරූම් එකක් ගන්නවා, ලොකු රෙන්ට් එකක් දීලා එතනින් එහාට ගියාම ඔයාගේ ඔෆිස් එකක් ගන්නවා, ලස්සනට ෆර්නිචර් ගන්නවා එකට. ඉතින් ඒ වගේ වුණාම ඔයා දන්නවා මුලින්ම ව්‍යාපාරයක් ආරම්භ කරාම ටික කාලයක් යනවා ගනුදෙනු කරුවෝ එන්න. එතකොට ගනුදෙනු කරුවෝ එනකන් ඔයාගේ අර තියෙන ස්ටොක් එකේ නරක වෙන්න පුළුවන් දේවල් නරක වුණොත් ඒකේ පාඩුව ඔයාට තමයි. ඉතින් අන්න ඒ හින්දා ඔයා මුලින්ම පොඩි ස්ටොක් එකකින් පටන් ගන්න. පොඩි කාර්යාලයක් තිබ්බහම ඇති ෂෝරූම් එකත් ලොකුවට විශාල කරගෙන යන්න එපා. ටිකෙන් ටික ස්ටෙප් බයි ස්ටෙප් ඔයා ඒවත් ටික කරගෙන යන්න ඕනේ. දෙවෙනි වැරද්ද ඔයාගේ ටාගට් කස්ටමර් බේස් එක ඔයා හොයාගන්න ඕනේ. හිතන්න මේ පුංචි හැක්ස්ටොපිය. ඉතින් මේක සාමාන්‍යයෙන් අවුරුදු 10ත් 15ත් 20ත් අතර කට්ටියනේ මේවා පාවිච්චි කරන්නේ මේ හැක්ස් එක. ඉතින් ඔයා සාමාන්‍යයෙන් අවුරුදු 15ක් 20ක් වෙන අයට, මැදිවියේ අයට, වයසක අයට හැමෝටම මේ වගේ හැක්ස්ටොපියක් ප්‍රොමෝට් කරන්න ගියොත් කාටවත් ඔයාට ප්‍රොමෝට් කරගන්න වෙන්නේ නැහැ. ඔයාගේ සේල්ස් ගොඩාක් අඩු වෙනවා. ඒ හින්දා ඔයා ඔයාගේ ව්‍යාපාරය එහෙම නැත්නම් නිෂ්පාදනයේ ටාගට් කස්ටමර් බේස් එක හරියට අඳුර ගන්න ඕනේ. ඒක හරියට අඳුරගත්තොත් ඔයාට ඒ කට්ටියට ඒක ප්‍රොමෝට් කරලා ලොකුවට සේල්ස් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ලංකාවේ අය ඔය වැඩිත් කරන්නේ නැහැ. ඕකත් ලංකාවේ අය කරන ගොඩක් ලොකු වැරද්දක්. ටාගට් කස්ටමර් බේස් එක හඳුනගන්නේ නැතුව හැමෝටම තමන්ගේ භාණ්ඩ විකුණන්න යන එක. තුන්වෙනි වැරද්ද. මේක නම් ලංකාවේ ගොඩක් අය කරන ලොකු වැරද්දක්. ඉතින් ඔයාගේ ව්‍යාපාරයේ මුදලුයි ඔයාගේ මුදලුයි පටල ගන්න එක. ඔයාගේ ව්‍යාපාරයේ මුදල් ඔයා පාවිච්චි කරනවා, ඔයාගේ මුදල් ව්‍යාපාරයට දානවා. එහෙම කරන්න යන්න එපා. ඔයා ව්‍යාපාරේ නමින් වෙනම බැංකු ගිණුමක් තියාගෙන යන්න. එතකොට ව්‍යාපාරයේ ආදායමක් එනවනේ. ඒ ආදායමෙන් ඔයාට මාසිකව ප්‍රතිශතයක් පඩියක් විදිහට ඔයා වෙනම ගන්න ඔයාගේ වේදම් කවර් කරගන්න. ඊටු ටික ව්‍යාපාරේ තියන්න ව්‍යාපාරයට අවශ්‍ය වෙන බඩු ගන්න. එහෙම නැත්නම් ව්යාපාරේ පුළුල් කරන්න ඕන නම් අන්න ඒ වැඩවලට එහෙමත් නැත්නම් ලෝන් එකක් ගෙවන්න තියෙනවා නම් අන්න ඒ වගේ වැඩවලට ඉදිරි අනාගතේ වෙන්න පුළුවන් කියලා අපේක්ෂා කරන පාඩු පියව ගන්නත් ඔයා යම් මුදලක් වෙන් කරන්න ඕනේ. ඉතින් ලංකාවේ අය තමන්ගේ තියෙන මුදල් දාලා ව්යාපාරේ පටන් ගන්නවා. ව්‍යාපාරේන ලාභේ තමන් වේදම් කරනවා. ආයි තමන්ගේ වෙන මොකක් හරි එකක මුදලක් දාලා ඒක පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔහම කරගෙන ගියාම ව්‍යාපාර අනිවාර්යෙන් වැටෙනවා. ඉතින් මේක තමයි කරන ලොකුම වැරද්ද. මම මේකෙදි කියන ප්‍රධාන කාරණාව ව්‍යාපාරේ නමින් බැංකු account එකක් ඔයා තියාගන්න ඕනේ. ව්‍යාපාරයට එන මුදල්, ව්යාපාරේ කරන ආදායම්, ලැබෙන ආදායම්, කරන වියදම් ඔක්කොම ව්‍යාපාරයේ බැංකු account එකෙන් සිද්ධ වෙන්න ඕනේ. ඔයාට ව්‍යාපාරයේ ලාභයෙන් කොටසක් ලබා ගැනීමට අවශ්‍ය නම් ප්‍රතිශතයක් ව්යාපාරයේ ලාභයෙන් යම් ප්‍රතිශතයක් ඔයාට වැටුපක් විදිහට වෙනම වෙන් කරගන්න. ඒකේ කිසි ගැටලුවක් නැහැ. එතකොට ඒක ඔයාට වෙනම විඳින්න පුළුවන්. ඉතින් ඔයාත් මේ වැරදි තුනෙන් එකක් හරි කළා තියෙනවද? එහෙම කළා තියෙනවා නම් ඒක අදම නවත්තන්න. මොකද ඒක ඔයාගේ ව්‍යාපාරයට එච්චර හොඳ වැඩක් නෙවෙයි. ඉතින් මේ වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්න ව්‍යාපාර ලෝකයේ අපේ FB page එක follow කරලා තියාගන්න. YouTube channel එකේ නම් බලන්න YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් ගිහිල්ලා එන්න සියලුම දෙනාට තවත් මේ වගේ business tips ගොඩක් ඉගෙන ගන්න අපේ channel එකත් එක්ක අපේ page එකත් එක්ක දිගටම රැඳිලා එන්න.